ආයුබෝවන් හැමදිනාටම මාගදී ක්‍රියේෂන්ස් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. පාලි භාෂාව හැදෑරීම පිණිස පවතින මෙම නාලිකාව තුළින් අද දවසේ ඔබ වෙත අරගෙන එන්නේ දහම් පාසලේ අවසාන ශ්‍රේණියට අදාළ පාලි පාඩම් වල පළවෙනි පාලි පාඩමයි. ඉතින් මේ පාලි පාඩමට යන්න කලින් අපි මේකේ තියෙන හැඳින්වීමක්, ඒ හැඳින්වීම බලලයිමු. හැඳින්වීම බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය යටතේ ඇති තුන්වැනි කොටසින් අපේක්ෂා කරනුයේ පාලි මූල ග්‍රන්ථ ඇසුරෙන් භාෂාව පිළිබඳ සාමාන්‍ය දැනීමක් ලබා දීමයි. ඔව් පුතේ, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියලා දහම් පාසල් අවසාන විභාගයට ඉගෙනීම් කරන පොතක් තියෙනවා. මේ පොතේ කොටස් 3ක් තියෙනවා. පළවෙනි කොටස බුද්ධ ධර්මයේ කියන කොටසත්, දෙවෙනි කොටසෙන් අභිධර්මයේ කියන කොටසත්, තුන්වෙනි කොටසෙන් පාලි භාෂාව කියන කොටසත් තමයි විස්තර වන්නේ. ඉතින් මේ තුන්වෙනි කොටස යටතේ තමයි පාලි භාෂාව ඉගෙනීම් කටයුතු සිද්ධ කරන්නේ. ඉතින් ඒ කොටස පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන්නේ. මූල ග්‍රන්ථයන්ගෙන් තෝරාගත් පාලි ගද්‍ය හා පද්‍ය පාඨ මෙහි පළමුවෙන් දක්වා ඊට අනතුරුව සිංහල අදහස පදානුගතව ඉදිරිපත් කෙරේ. පොතේ මූල ග්‍රන්ථයන් කියලා කියන්නේ ත්‍රිපිටකය ආදි කොටගත්ත ඒ මූලාශ්‍ර ග්‍රන්ථයන්. ඉතින් මේ වගේ තෝරාගත්ත පාලි ගද්‍ය සහ පද්‍ය, ගද්‍ය කියලා කියන්නේ ඡේද වශයෙන් තියෙන කොටස්, පද්‍ය කියලා කියන්නේ ගාථා කොටස්. ඉතින් මෙන්න මේවා තමයි මේ පාඩම් වලින් ඉදිරිපත් කරන්නේ. සෝත්සාහයෙන්ම භාෂා ඥානය ලබා ගැනීමට වඩා පහසු වන පරිද්දෙන් ගාථාවන්හි පද සම්බන්ධය අන්වය ගාථාවට පසුව සඳහන් කොට ඇත. මේක ස්වයං අධ්‍යයන පාඩම් මාලාවක් හැටියට තමයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ තමන්ගේ උත්සාහයෙන්ම තමන්ම භාෂා ඥානය ලබා ගැනීමට සුදුසු වන පරිද්දෙන් තමයි මේ පාඩම් මාලාව අපි ඉදිරිපත් කරන්නේ. ආධුනික ශිෂ්‍යයාට කියවා ගැනීමේ පහසුව තකා සියලු බැඳි අකුරු සංයුක්ත බැඳි අකුරු වලට කියනවා සංයුක්තාක්ෂර කියලා. හල් අකුරු බවට පත් කරන ලදී. ඔව්, මේ පොතේදී අපිට සියලු බැඳි අකුරු හල් අකුරු බවට පත් කරලා තියෙනවා. සාම්ප්‍රදායික පාලි ව්‍යාකරණයේදී පුතේ භාවිත වෙන්නේ බැඳි අකුරු. එහෙමත් නැත්නම් සංයුක්තාක්ෂර. නමුත් පාලි ටෙක්ස්ට් සොසයිටි කියන එංගලන්තයේ පාලි පොත් සමාගම විසින් මෑතකදී පිළිඅරන් තියෙනවා බැඳි අකුරුම නොව හල් අකුරුත් භාවිත කරන්න පුළුවන් බව. මූලික ශ්‍රේණිවලදී ලබාගෙන ඇති භාෂා ඥානය උපයෝගී කොට ගැනීමෙන් හා මෙහි ඇති සිංහල අනුවාදයේද ඇසුරු කර ගැනීමෙන් ආධුනිකයාට වඩා සරලව ප්‍රායෝගික වශයෙන් සාර්ථක අවබෝධයක් ලබා ගැනීම පහසු වනු ඇත. නාමපද හා ක්‍රියාපද හඳුනා ගැනීමේ ශක්තියත්, උක්තාක්‍යාත සම්බන්ධය, විශේෂණ විශේෂ ප්‍රයෝගය, කාරක ලක්ෂණ ආදිය ප්‍රධාන කොට පාලි වාක්‍ය රචනයෙහි විශේෂ වැදගත්කමක් දක්වන භාෂා රීති පිළිබඳ සාමාන්‍ය දැනීමකුත් මේ පාඨ ඇසුරෙන් පරීක්ෂා කර බලනු ලැබේ. මේ පළවෙනි පාඩම හැටියට පළවෙනි පරිච්ඡේදයක් තමයි තියෙන්නේ. එතකොට මේ පළවෙනි පරිච්ඡේදයෙන් අපි කතා කරන්නේ ධම්මපදයේ උපුටාගත් ගාථා කිහිපයක්. ධම්මපදය කියලා කියන්නේ පුතාලා දන්නවා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති නිකාය ග්‍රන්ථ පහෙන් කුද්දක නිකායේ පොත් 15 අතරින් දෙවෙනි පොත තමයි ධම්මපදය කියලා කියන්නේ. ධම්මපදය වග්ග 26යි ගාථා 423ක් ඇතුළත් වෙන පොතක්. ධම්මපදයෙන් පළවෙනි වග්ගයේ තමයි යමක වග්ගය. ඒ වග්ගයේම 19 වෙනි ගාථාව තමයි අපිට තෝරලා දීලා තියෙන්නේ. ඒ ගාථාව නිවැරදිව උච්චාරණය වෙන්නේ මෙහෙමයි. බහුම්පිචේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝපෝව ගාවෝ ගණයං පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. ඒ තමයි ගාථාවේ නිවැරදි උච්චාරණය. ඊළඟට අපි බලමු මේ ගාථාවේ නිවැරදි අර්ථය ලබා ගන්නට අපි කරනවා පද සම්බන්ධයක්. ඒ කියන්නේ නිවැරදිව පද බෙදීමක් කර ගන්න ඕන. එතකොට එන්නේ මෙහෙමයි. පමත්තෝ නරෝ සහිතං බහුං අපි භාසමානෝ චේ තක්කරෝන හෝති පරේසං ගාවෝ ගණයං ගෝපෝ ඉව සාමඤ්ඤස්ස භාගවා න හෝති. ඒ තමයි ගාථාවේ නිවැරදි පද බෙදීම. ඊළඟට අපි බලමු ගාථාවේ සම්පූර්ණ අදහස. ඔන්න පුතේ පදයෙන් පදේ අර්ථය බලන්න. පමත්තෝ කීවේ ප්‍රමාද වූ කියන අර්ථය. පමා වූ. නරෝ කීවේ මිනිසා. සහිතං. සහිතං කියන වචනය මෙතන භාවිත වෙන්නේ පුතේ
බුද්ධ වචනයට එහෙමත් නැත්නම් ධර්මයට කියන නමක් තමයි සහිතං කියන්නේ. බහුම් කියලා කියන්නේ බොහෝ ප්‍රමාණයක්. අපි කියලා කියන්නේ ද කියන අර්ථය. එතකොට බහුම් අපි කියලා කියන්නේ බොහෝ ප්‍රමාණයක්ද. භාසමානෝ කියන්නේ නමුදු. භාසමානෝ කියලා කියන්නේ චේ කියලා කියන්නේ නමුදු. ඉමින් කියන අර්ථය. තක්කරෝ න හෝති. මේ වරහන් ඇතුලේ පද පූර්ණයෙන් දීලා තියෙනවා සිංහල අර්ථයේ එපමණකින් කියලා. තක්කරෝ කියලා කියන්නේ ඒ කියපු දෙය කරන්නෙක් න හෝති නොවේයි. හෝති කියන්නේ වෙයි, න හෝති කියලා කියන්නේ නොවේයි. පැහැදිලිනේ? ඒ කියන්නේ පුතේ ප්‍රමාද වූ කෙනා. ධර්මය ගොඩාක් දන්නවා. හරිද? නමුත් ඒ ධර්මය පිළිපදින්නේ නැහැ. අන්න එහෙම එකක් තමයි මෙතනදී කියන්නේ. එයා හරියට කොයි වගේද කියලා මෙන්න මේ උපමාවෙන් කියනවා. පරේසං ගාවෝ. පරේසං කියලා කියන්නේ අනුන්ගේ. ගාවෝ කියලා කියන්නේ ගවයෝ. ගණයන් සමූහය. ඒ කියන්නේ ගව සමූහය ගණන් කරමින් බලා ගන්නා ගෝපෝ ඉව. ගෝපෝ කියලා කියන්නේ ගොපල්ලෙක්. ඉව කියලා කියන්නේ මෙන් කියන අර්ථය. එතකොට ගොපල්ලෙක් මෙන් සාමඤ්ඤස්ස ශ්‍රමණ භවේ භාගවාන හෝති. ශ්‍රමණ භවේ ප්‍රතිඵල ලැබීමට න හෝති හිමිකරුවෙක් නොවේ. අන්න දැන් පුතේ මේ කියන්නේ පුතේ ධර්මයේ ගොඩාක් දන්නවා කෙනෙක්. හැබැයි ඒ ධර්මය පිළිපදින්නේ නැහැ ඔහු. අන්න එහෙම කෙනාට බුදුහාමුදුරුවෝ උපමාවක් දේශනා කරනවා. ඒ තමයි එයා අනුන්ගේ හරක් බලා ගන්න කෙනෙක් වගේ. ඇයි අනුන්ගේ හරක් බලා ගන්න කෙනෙක් වගේ කියන්නේ? කිරි ටික, ගොම ටික, පැටවු මේ ඔක්කොම අයිතිකාරයා තමයි ලබා ගන්නෙ. මෙයා තමයි ඉතින් තනකොළ ටික දෙන්නේ, පුන්නක්කු ටික දෙන්නේ, වතුර දෙන්නේ, තනකොළ බිමට අරගෙන යන්නේ, ගණන් කරන්නේ, ආය හවසට එක් කරගෙන එන්නේ ගොපල්ලා. හැබැයි හිමිකාරයා තමයි මේ ඔක්කොම ප්‍රයෝජන ලබා ගන්නෙ. ගවයින්ගෙන් ලබා ගන්නා ප්‍රයෝජන ඔක්කොම ලබා ගන්න හිමිකාරයා. නමුත් ඒ එකක්වත් ගොපල්ලට අයිති වෙන්නේ නැහැ. හරියට ධර්මයේ ප්‍රතිඵල ලබන්නේ ඒ ධර්මය අහන අය. නමුත් Taman ඒකෙන් ප්‍රතිඵල ලබන්නේ නැහැ. අන්න එහෙම කෙනා තමයි මෙන්න මේ ගාථාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. ඉතින් අපේ සමාජෙත් එහෙම අය ඉන්නවා. ධර්මය ගොඩාක් දන්නවා. හැබැයි මේ ධර්මය ජීවිතයට ගලපගන්නේ නැහැ ඔහු. ඔහු අන් අයට කියනවා. ඒ අය ජීවිතයට ගන්නවා ඒ ධර්මය. නමුත් ධර්මයේ කියන කෙනා ජීවිතයට ගන්නෙ නැහැ. එයා හරියට අනුන්ගේ හරක් බලා ගන්නා ගොපල්ලෙක් වගේ කියලා කියනවා. ඊළඟට මේ පද විස්තර වගේක් දීලා තියෙනවා පුතේ බලන්න. පමත්තෝ කියලා කියන්නේ ප්‍රමාද වූ කියන අර්ථය. නරෝ කියලා තමයි එන්න ඕනේ මිනිසා කියද්දි. එතකොට පමත්තෝ නරෝ ප්‍රමාද වූ මිනිසා. ඇතමෙක් සිල්වත් වුවද බහුශ්‍රුත වුවද සංස්කාර ධර්මයන් අනිත්‍ය ආදී ලක්ෂණත්‍රයට නගා නුවණින් බැලීමට පසුබට වෙති. එයා සිල්වත් බොහෝ ඇසූ පිරූ තැනුත් තියෙනවා. හැබැයි මෙයාට යමක් එද්දි ජීවිතේට ඒ දේවල් සංස්කාරයන් හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නගලා ජීවිතයේ අවබෝධයෙන් දකින්නට තරම් ශක්තියක් නැහැ. අන්න එහෙම කෙනාට තමයි කියන්නේ ප්‍රමාද වූ මිනිසා කියලා. යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කල්පනා නොකරන එබඳු පුද්ගලයා පමා වූ අයකුසේ සැලකේ. ඊළඟට තියෙනවා සහිතං කියන වචනේ විස්තරාර්ථ. බුද්ධ වචනය ත්‍රිපිටකයේ හැඳින්වීම සඳහා මේ යෙදී ඇත. කාල දේශාදී වශයෙන් එකිනෙකට විරුද්ධ වූ පද ව්‍යංජන වශයෙන් මනාකොට ගැලපෙන අර්ථවත් ඉගැන්වීම යන අරුතමින් වාච්‍ය වේ. එතකොට සහිතං කියන වචනය සාමාන්‍යයෙන් ධම්මං කියන වචනය හා සමානයි. එහෙනම් මතක තියාගන්නකෝ. ඊළඟට සාමඤ්ඤස්ස කියලා කියන්නේ මහානකමේ ප්‍රතිඵලය සඳහා ශ්‍රමණ ජීවිතයේ හෙවත් පැවිදි භවෙහි නියම ඵලයේ මාර්ගඵල අවබෝධයයි. කෙලෙසුන් නසා නිවන් සැපත ළඟා කර ගැනීමයි. ඔය සාමඤ්ඤස්ස කියලා කියන්නේ ශ්‍රමණ භවයේ කියන අර්ථය. ඒ 19 වෙනි ගාථාව. ඊළඟට දීලා තියෙනවා 20 වෙනි ගාථාව. ඒකත් අපි නිවැරදිව උච්චාරණය කරමු. පුතේ මෙතන මුද්‍රණ දෝෂයක් තියෙනවා. ඒක මුලින්ම කියලා ඉන්න ඕන. අප්පම් හිචේ නෙමෙයි එන්න ඕන. අප්පම් පිචේ. අප්පම් පිචේ සහිතං භාසමානෝ ධම්මස්ස හෝති අනුධම්මචාරී රාගංච දෝසංච පහාය මෝහං
සම්මප්පජානෝ මෙතන එන්න ඕන සම්මප්පදානෝ නෙමේ සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ මෙතන තියෙන සුචිමුත්ත කියලා නෑ සුවිමුත්ත චිත්තෝ කියලා එන්න ඕන අනුපාදියානෝ ඉදවා හුරංවා සභාගවා සාමඤ්ඤස්ස හෝති ඒ ගාථාවෙත් සුපුරුදු පරිදි පද සම්බන්ධය බලමු යෝ සහිතං අප්පං අපි භාසමානෝ චේ ධම්මස්ස අනුධම්මචාරී හෝති සෝ රාගංච දෝසංච මෝහංච පහාය සම්මප්පජානෝ අන්න බලන්න දැන් මෙතන තියෙනවා සම්මප්පජානෝ සුවිමුත්ත චිත්තෝ ඉදවා හුරංවා අනුපාදියානෝ සාමඤ්ඤස්ස භාගවා හෝති ඒ ගාථාවේ අදහස බලමු පදයෙන් පදයට පද පූර්ණාර්ථයෙන් දීලා තිනවා යෝ කියන්නේ යමෙක් සහිතං දැන් පුතාලා දන්නවා සහිතං කියන්නේ මොකද්ද බුද්ධ වචනය අප්පං අතන කිව්වේ බහුම් කියලා බහුම් කිව්වේ බොහෝ එහෙනම් ඒකේ විරුද්ධ පදේ තමයි අප්පං කියන්නේ ස්වල්පය ඊතා ස්වල්පය අප්පං අපි ද භාසමානෝ ඒකත් දන්නවා කියන්නේ චේ කියලා කියන්නේ නමුත් භාසමානෝ කියන්නේ චේ නමුත් ධම්මස්ස ධර්මයට අනුධම්මචාරී අන්න අනුව හැසිරෙන්නේ දැන් චාරී කියලා කියන්නේ පුතේ හැසිරෙනවා එහෙනම් අනුධම්මචාරී කියලා කියන්නේ ධර්මයට අනුව හැසිරෙන්නේ හෝති වෙයි සෝ හෙතෙම නැත්තම් ඔහු රාගංච රාගයද දෝසංච ද්වේෂයද මෝහංච මෝහයද පහාය කියන වචනේ පුතාලා දන්නවා අර සබ්බම් පහාය ගමනීයන් කියද්දි හැරදා කියන එකනේ එතකොට පහාය කියලා කියන්නේ හැරදා දුරුකොට සම්මප්පජානෝ පජානාති කියලා කියන්නේ පුතේ දැනගනී කියන අර්ථය එතකොට සම්මප්පජානෝ කියලා කියන්නේ හොඳින් දැනගන්නවා යහපත් දැකීමෙන් සුවිමුත්ත චිත්තෝ මුත්ත චිත්තෝ කියලා කියන්නේ මිදුණු සිත ඇත්තේ සූ කියන උපසර්ගයෙන් කෙරෙන්නේ මනසේ මිදුනේ කියන අර්ථය එතකොට සුවිමුත්ත චිත්තෝ මනසේ මිදුණු සිත් ඇත්තේ ඉදවා ඉද කියලා කියන්නේ මෙලව වා කියලා කියන්නේ හෝ හුරංවා පරලව හෝ හුරං කියලා කියන්නේ පරලව හෝ වා කියන්නේ හෝ අනුපාදියානෝ කිසිවක් උපාදානයෙන් අල්ලාගන්නේ නැහැ ඒ කියන්නේ තදින් අල්ලා ගැනීමකින් තොරව අල්ලා නොගන්නේ සාමඤ්ඤස්ස මහානකමේ ප්‍රතිඵල ලැබුමට භාගවා හිමිකරුවෙක් හෝති වෙයි අන්න බලන්න තේරුම පුතේ මෙහෙම හැම ගාතාවකම නිවැරදිව පදයෙන් පදය අර්ථය ගන්න හරියම ලේසි තේරුම හදා ගන්න එතකොට ඒකේ සම්පූර්ණ අදහස මෙහෙමයි යමෙක් බුද්ධ වචනේ ඊතා ස්වල්පයක් හෝ කියන්නේ නමුත් ඒ ධර්මයට අනුව දැහැමිව හැසිරෙන්නේ වේද ඒ කියන්නේ එයා ධර්මයේ ගොඩක් දන්නේ නැහැ හැබැයි දන්න ධර්මයට අනුව හැසිරෙනවා හෙතම රාගයද දේශයද මෝහයද දුරුකොට අන්න ඒ කියන්නේ එයා කෙලෙස් මුල්වන රාගයත් දේශයත් මෝහයත් දුරු කරලා යහපත් දැකීමෙන් යුක්තව මනා දැකීමෙන් කියන්නේ සම්මා දිට්ඨියෙන් සියලු කෙලෙසුන්ගෙන් මනාව මිදුනේ කෙලෙස් ධර්මයන්ගෙන් හොඳින් මිදුනහම මෙලව හෝ පරලව හෝ කිසිවක් මමත්වයෙන් අල්වා නොගන්නේ ඒ කියන්නේ සක්කාය දිට්ඨියෙන් කියන්නේ මම මගේ ආත්මය කියලා කිසිම දෙයක් අල්ලාගන්නේ නෑ මේ කියලා මහානකමේ ප්‍රතිඵල ලැබුමට හිමිකරුවෙක් වන්නේ ආන්න එහෙම කෙනා තමයි මහානකමේ ප්‍රතිඵල ලබන කෙනා කියලා බුදුහාමුදුරුව මේ ගාථාවෙන් දේශනා කරනවා. ඒකෙත් පුතේ දීලා තියෙනවා පද විවරණ ධම්මස්ස අනුධම්මචාරී උගත් දහමට සරිලන අයුරින් ජීවත් වන පුජ්‍යලයාය. සම්මප්පජානෝ සම්මා පජානෝ සම්මා කියලා කියන්නේ මනවින් පජානෝ කියලා කියන්නේ අවබෝධ කරගත්තේ දැනගත්තේ එතකොට මනාව අවබෝධ කරගත්තේ නාම රූප ධර්ම හෝ පංචස්කන්ධයන් අනිත්‍ය ආදී වශයෙන් යථාර්ථයෙන් දැන අවබෝධ කරගත්ත නැත්තේ අනුපාදියානෝ ධන උපාදියානෝ ඇලීම් බැඳීම් අල්වා ගැනීම ආදියෙන් තොරව මෙලව හෝ පරලොව අල්වා ගැනීම නම් උපාදානයයි. එතකොට උපාදානය කියලා කියන්නේ මෙලව පරලොව දෙලොවම තදින් අල්ලා ගැනීම. පුනර්භවයට හේතුවයි. ඒක පුනර්භවයට හේතුවක් වෙනවා. හැබැයි ඒකේ
විරුද්ධ පදයේ තමයි අනුපාදියානෝ. ඒ කියන්නේ උපාදානයෙන් තොරවීම. මෙහි සඳහන් වනුයේ එකී උපාදානය දුරුකොට භව නිරෝධය කළ තැනැත්තායි. එතකොට අර උපාදාන පච්චය භවෝ භවපච්චය ජාති. අන්න බලන්න. උපාදාන පච්චය භවෝ භවපච්චය ජාති. එතකොට උපාදානයේ තමයි භවය හටගන්න හේතුව. භවය හටගන්නවා කියලා කියන්නේ නැවත නැවත ඉපදීමට හේතුවයි. එහෙනම් උපාදානයේ දුරු කළා කියන්නේ භවය නිරෝධ කළා. භවය නිරෝධ කරනවා කියලා කියන්නේ ජාති ජරා මරණය නිරෝධ වෙනවා. අන්න ඒක තමයි අපි තේරුම් ගත යුතු ධර්මතාවය. ඊළඟට ඔන්න යමක වර්ගයෙන් පස්සේ පුප්ප වර්ගයෙන් ගාථා ටිකක් දීලා තියෙනවා. බලමු. ඒකේ තුන්වෙනි ගාථාව පේනූපමං කාය මිමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුදානෝ චෙත්වාන මාරස්ස පපුප්පකානී අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. ගාථාවේ නිවැරදි උච්චාරණය තමයි ඒ. ඒකේ පද සම්බන්ධය බලමු. ඉමං කායං පේනූපමං විදිත්වා මරීචි ධම්මං අභිසම්බුධානෝ මාරස්ස පපුප්පකානී චෙත්වාන මච්චු රාජස්ස අදස්සනං ගච්ඡේ. ඒකේ තේරුමත් අපි බලමු. ඉමං කියලා කියන්නේ පුතේ මේ කියන අර්ථය. කායං කියලා කියන්නේ කය. පේනූපමං මෙතන උපමාවක් තියෙන්නේ. ඒ උපමාව තමයි පේන කියලා කියන්නේ පෙනවලට කියන පාලියෙන් නම. අර වතුර වැටිච්චාම ඔය වක්කඩවල් ගාවෙම අපි දැකලා තියෙන ලොකු පෙනගුලි. අන්න ඒවා තමයි පෙන කියලා කියන්නේ. පේනූපමං කියලා කියන්නේ පෙන පිටක් බඳු යයි විදිත්වා දැන. ඒ කියන්නේ පෙන බුබුල කොයි වෙලාවෙ පුපුරලෙයිද දන්නේ නැහැ. එහෙනම් කයත් කොයි වෙලාවෙ මියයිද දන්නේ නැහැ. ඒ කියන්නේ කයත් කොයි වෙලාවෙ බිඳිලායිද දන්නේ නැහැ. මරීචි ධම්මං අභිසම්බුදානෝ. මරීචං කියලා කියන්නේ මිරිඟුවට කියන පාලි නම. එතකොට මරීචි ධම්මං කියලා කියන්නේ මිරිඟුවක් බඳු යයි අභිසම්බුදානෝ අවබෝධ කරගෙන. කය හරියට පෙන පිටක් බඳු වගේ දැනගෙන මිරිඟුවක් වගේ කියලා අවබෝධ කරගෙන මාරස්ස මාරයාගේ පපුප්පකානී මල්හි පාසයන්. ඒ කියන්නේ නේ මල්සරාගේ හීය. අන්න ඒ වගේ තමයි මාරයාගේ තියෙන්නේ මල පුඩුව උගුල. එතකොට ඒ මද්ද අන්න ඒ වගේ අර්ථයක් එන්නේ. මාරයාගේ උගුල මාරයාගේ මද්ද චෙත්වාන සිඳ දමා පංචකාම බන්ධනයක් තමයි මාරයාගේ මල්සර. මාරයාගේ උගුල මාරයාගේ මද්ද. ඉතින් ඒක අපි සිඳ දාලා චෙත්වාන සිඳ මච්චු රාජස්ස මාරයාට අදස්සනං නොපෙනෙන තැනකට. ඉතින් මාරයාට නොපෙනෙන තැන තමයි නිවන් සුවය. අන්න ඒකට ගච්ඡේ පත්වන්නේය. ඔන්න ඒ ගාථාවේ අදහස අපි බලමු. මේ කය පෙන පිඩක් බඳු යයි දැන. එතකොට මේ කය ඉක්මනට විනාශ වෙන කොයි වෙලාවේ විනාශ වෙයිද කියලා දන්නේ නැති පෙන පිඬුවක් වගේ කියලා දැනගන්න ඕනේ. මිරිඟුවක් බඳු යයි අවබෝධ කරගෙන. පරක් තෙරක් නොපෙනෙන මිරිඟුවක් වගේ තමයි මේ කය කියලා අවබෝධ කරගෙන මාරයාගේ මල්හි පාසයන්. එතකොට මාරයාගේ පංචකාම බන්ධනයන් සිඳලා බිඳලා ඒවට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ඒවා සියල්ල සිඳ දාලා මාරයාට නොපෙනෙන තැනට ඒ කියන්නේ නිර්වාණ පදයට පත්වන්නේ කියලා කියනවා. ඒ ගාථාවේ තියෙන ඒ පද විස්තර අපි බලමු. පේනූපමා කය හෙවත් බාහිර රූපයේ පෙන පිඬුවකට උපමා කිරීම මුල් බුදු සමයේ ප්‍රකටය. රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පස පිළිවෙලින් පෙන පිඬක් දිය බුබුලක් මිරිඟුවක් කෙසෙල් කඳක් හා මායාවක් ලෙසින් අසාරත්වය මුල් කොටගෙන හඳුන්වා දෙනු ලැබේ. පේන පිණ්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඥානං දේසිතා දිච්ච බන්දුගා. පුතේ දැන් මේවා ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. මොකද විචාර හැම ලියන්න ආවොත් මෙන්න මේ දේවල් දාලා තමයි ලියන්න ඕනේ. ඒක අයිති වෙන්නේ අංගුත්තර නිකායේ කොටසකට. මාරස්ස පපුප්පකානී ඊළඟ වචනේ මාරයාගේ මල්හි සැර යන අදහස මෙයින් දැක්වේ.
කාම රූප අරූප භූමිතලයන්හි නැවත ඇතිවීම සංඛ්‍යාත පුනර්භවය එයින් සංකේතවත්ව ඉදිරිපත් කෙරේ. ඊළඟ වචනේ මච්චු රාජස්ස අදස්සනං මෘත්‍යු රාජයාගේ නොදැක්ම යනු ජාති ජරා මරණයන්ගෙන් තොර වූ නිවන් අවබෝධයයි. ඊළඟට දීලා තියෙනවා බාල වග්ගයේ ගාථාවක් පස්වෙනි ගාථාව යාව ජීවම් පිචේ බාලෝ පණ්ඩිතං පයුරුපාසති නසෝ ධම්මං විජානාති දබ්බී සූප රසං යත. ඒකෙත් ලස්සන උපමාවක් තියෙනවා. බලමු පද සම්බන්ධය බලමු. බාලෝ චේ යාව ජීවං අපි පණ්ඩිතං පයුරුපාසති සෝ යතහා දබ්බී සූප රසං වරහන් ඇතුලේ පද පූර්ණාර්ථයෙන් දාලා තියෙනවා න විජානාති තථා ධම්මං න විජානාති. ඒක තේරුම දීලා තියෙන්නේ මෙහෙමයි. අපි බලමු. බාලෝ බාල කියලා කියන්නේ අනුවණයා බාලයා. එතකොට බාලෝ කියන්නේ බාල අනුවණ පුජ්‍යලයා. චේ කියලා කියන්නේ ඉඳින්. යාව ජීවං යාව ජීවං කියලා කියන්නේ දිවි ඇතිතෙක්. අපි ඔය කතාවටත් අහලා තියෙනව නේද? යාව ජීව සමාජිකත්වයේ ලැබලා තියෙනවා ඒ සමිතියේ. අන්න යාව ජීව කියලා කියන්නේ දිවි ඇතිතෙක්. අපි ද කියන අර්ථයෙන් දිවි ඇතිතෙක්ද පණ්ඩිතං පණ්ඩිතයෙක්. ඒ කියන්නේ නුවණැත්තෙක්. පයුරුපාසති ළඟින් ඇසුරු කරන්නේ නමුත් අපි ඔය කියන්නේ පෛරුපාසනීය කියලා. එතකොට පෛරුපාසති කියලා කියන්නේ ළඟින් ඇසුරු කරන්නේ නමුත් සෝ හෙතම යතහා යම්සේ දබ්බී කියලා කියන්නේ හැන්දට සූප රසං ව්‍යංජන රසය මාළු පින්හි රසය න විජානාතේ පද පූර්ණාර්ථයෙන් දීලා තියෙන්නේ නොදනි තථා එසේ ධම්මං ධර්මය න විජානාති නොදනි. ඒ කියන්නේ පුතේ අනුවණ කෙනෙක් පඬිත පුජ්‍යලෙක්. ඒ කියන්නේ නුවණැත්තෙක් දීර්ඝ කාලයක් ළඟින් ඇසුරු කළත් ඒ කෙනාර පඬිතයාගෙන් ධර්මයේ දැනගන්නේ නැහැ. හරියට කොයි වගේද? මාළුවේ හැන්ද තියෙන්නේ ඉදෙන්න ගත්ත වෙලාවෙ ඉඳලා. නමුත් හැන්ද කවදාවත් මාළු පිනිවල රසයක් දැනගන්නේ නැහැ. අන්න ඒ වගේ කොච්චර ළඟින් පඬිතෙක් ඇසුරු කළත් බාලයා අනුවණයා කිසිම දෙයක් දැනගන්නේ නැහැ. බාලෝ බාල ශබ්දයේ විවිධාර්ථය ධර්ම සාහිත්‍යයේදී තෘෂ්ණාවෙන් පිරුණු අල්පශ්‍රුත පෘතජ්ජන මිනිසා වාච්‍ය වේ. ඊළඟට 6 වෙනි ගාථාව මුහුත්තම්පිචේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූප රසං යතහා. ඊළඟට අපි බලමු ඒකේ පද සම්බන්ධය. විඤ්ඤෝ චේ මුහුත්තං අපි පණ්ඩිතං පයුරුපාසති සෝ යතහා ජීවහා සූපරසං විජානාති තතහා කිප්පං ධම්මං විජානාති. අර ගාථාවෙම අනිත් පැත්ත කියන්නේ මේ. ඒ තමයි විඤ්ඤෝ කියලා කියන්නේ නුවණැත්තා. චේ ඉඳින් මොහොත්තං අපි මොහොතක් නමුදු නැත්තම් මොහොතක් උවත් පණ්ඩිතං පණ්ඩිතයෙකු පෛරුපාසති ඇසුරු කරයිද සෝ හෙතෙම යතහා යම්සේ ජීවහා දිව සූපරසං ව්‍යංජන රසය විජානාති දැනගනීද තථා එසේ කිප්පං වහා ධම්මං ධර්මය විජානාති දැනගනි. දැන් පැහැදිලිනේ. මේකේ අදහස බලමු අපි. නුවණැත්තා ඉඳින් මොහොතක් හෝ නුවණැත්තෙකු ළඟින් ඇසුරු කරන්නේද හෙතෙම යම්සේ දිව මාළු පිණි රසය හඳුනන්නාසේ වහා ධර්මයේ දැනගනි. අන්න දැන් පැහැදිලිනේ. මොකක්ද ඒ කියන්නේ? නුවණ තියෙන කෙනෙක් ඊටා සුළු වෙලාවක් වුණත් පඬිතෙක් ළඟින් ඇසුරු කළොත් ඒ කෙනා ඒ ඇසුරු කරන මොහොතේ උනත් ගන්න ඕන දේවල් ගන්නවා. හරියට කොයි වගේද? මාළු පිනිවල රසය ඊතාශනයකින් දැනගන්නවා. මොකද්ද? දිව. අන්න ඒ වගේ නුවණැත්තා බහාම ධර්මයේ දැනගන්නවා කියනවා නුවණැත්තෙක් ඇසුරු කරපුවාම. විඤ්ඤු විඤ්ඤා දැනීමෙහි විපූර්ව ඥා ධාතුව. ඒ කියන්නේ දැනීමෙහි කියන අර්ථය. විශිෂ්ට දැනීමක් ඇත්තා නුවණැති පුජ්‍යලයා. පණ්ඩිතං ඒකේ විස්තරාර්ථය බුද්ධිමත් නුවණැති දක්ෂ යන අරුත්ගෙන දෙන විඤ්ඤෝ ශබ්දයේම පර්යාය පදයකි. බාල දුප්පඤ්ඤ යනාදිය මෙහි විරුද්ධාර්ථවත් පදය. ඊළඟට පුතේ දීලා තියෙනවා ඒ බාල වර්ගයේම
10 වෙනි ගාථාව මధుවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒකේ පද සම්බන්ධය බලමු. පාපං යාව න පච්චති තාව බාලෝ තං මధු ඉව මඤ්ඤති යදාච පාපං පච්චති අත බාලෝ දුක්ඛං නිගච්ඡති. ඒකේ අදහස බලමු. පාපං කීවේ පාපය. යාව යම්තා න පච්චති නොපැසෙයිද, එහෙමත් නැත්නම් විපාක නොදෙයිද. තාව ඒතාක් බාලෝ අනුවණයා බාලයා තං එය මధු ඉව. මధු කියලා කියන්නේ පුතේ මී පැණි වලට. එතකොට මී මෙන් ඉව කියලා කියන්නේ නිපාත පදයක්. ඒකේ තේරුම මෙන් මඤ්ඤති සිතයි. යදාච යදා කියලා කියන්නේ යම් කලෙකද පාපං පව පච්චති විපාක දෙයිද අත ඉක්බිති බාලෝ අනුවණයා දුක්ඛං දුකට නිගච්ඡති පැමිණේ. වචනාර්ථයන් ගත්තහම එහෙමයි. එතකොට අදහස බලමු. පාපය යම්තාක් විපාක නොදේද ඒතාක් අනුවණයා එය මීමෙන් රසවත්ව සිතයි. යම් විටක පාපයේ විපාක දෙයිද එවිට අනුවණයා දුකට පැමිණේ. ඒකම තමයි පුතේ අර කවියක තියෙන්නේ කරන කලට පව් මිහිරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ කියලා. එතකොට මෙන්න මේ ගාථාවෙන් ගත්ත අදහසක් තමයි කවියට නගලා තියෙන්නේ. පැහැදිලි නේද? මදුවා මදුදන ඉව මදු ඉව මදුව මදුවා වෙලා තියෙනවා. විරිත සපුරා ගනුවස් ඉව ශබ්දෙහි රස්ව වකාරය දීර්ඝ කරගෙන ඇත මීමෙන්. පුතේ ඒක මේ ගාථා බන්ධනීය සිද්ධාන්තයක්. ඒ තමයි අර වෘත රැක ගන්නට අවශ්‍ය කරනකොට රස්ව අකුරත් දීර්ඝ බවට පත් කරනවා, දීර්ඝ අකුරත් රස්ව බවට පත් කරනවා. ඒ විදිහට කරගෙන තියෙනවා. පච්චති පැසවීම, මුහුකුරා යෑම, විපාක දීම යන අරුත්හි යෙදේ. ඊළඟට 14 වෙනි ගාථාව අසතං භාවන මිච්චෙය්‍ය පුරෙක්ඛාරංච බික්කුසු ආවාසේසුච ඉස්සරියං පූජා පර කුලේසුච. ඊළඟට 15 වෙනි ගාථාවත් එතනම තියෙනවා. මමේව කත මඤ්ඤන්තු ගිහිපබ්බ ජිතා උභෝ මමේව අතිවසා අස්සු කිච්චා කිච්චේසු කිස්මිචි ඉතිබාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝච වඩ්ඩති. ඒකේ පද සම්බන්ධය අපි බලමු. බාලෝ අසතං භාවනං ඉච්ඡෙය්‍ය බික්ඛුසු පුරෙක්ඛාරංච ආවාසේසු ඉස්සරියංච පරකුලේසු පූජාච ඉච්ඡෙය්‍ය ගිහිපබ්බජිතා උභෝ මං ඒව කතං මඤ්ඤන්තු කිච්චා කිච්චේසු කිස්මිචි මං ඒව අතිවසා අස්සු ඉති බාලස්ස සංකප්පෝ එවං ඉච්ඡා මානෝච වඩ්ඩති. ඒකේ අදහස අපි බලමු. වරහන් ඇතුලේ දීලා දෙනවා බාලෝ, ඒ කියන්නේ අනුවණයා. අසතං අසතං කියලා කියන්නේ තමා කෙරෙහි නැති. භාවනං ඉච්ඡෙය්‍ය භාවනං කියලා කියන්නේ ගරු බුහුමන්. ඉච්ඡෙය්‍ය කැමති වන්නේ. මේකෙන් කියන්න පුතේ තමාට නැති ගරු බුහුමන් මේ අනුවණයා කැමති වෙනවා. බික්ඛුසු භික්ෂූන් අතුරෙහි පුරෙක්ඛාරංච පෙරමුණ ගැනීමද ආවාසේසු ඉස්සරියංච ආවාසවල අධිපති බවද. ඒ කියන්නේ විහාරාධිපතිකං ආරාමාධිපතිකං අන්න ඒ වගේ දේවල්. බලන්නකො බුදුරජාණන් වහන්සේ හරි සියුම්ම මේවා දැකලා තියෙන හැටි. පරකුලේසු පූජාච. පරකුලේසු කියලා කියන්නේ බහැර පවුල් වලින් කරන පූජාච පූජාවන්ද ඉච්ඡෙය්‍ය කැමති වන්නේය. ඒ තමයි පළවෙනි ගාථාවේ අදහස. ඊළඟට දෙවෙනි ගාථාවේ අදහසත් මෙතෙන්ටම බලමු. ගිහිපබ්බජිතා උභෝ ගිහි පැවිදි දෙපිරිසම. උභෝ කියලා කියන්නේ දෙපිරිසම. ගිහි පැවිදි දෙපිරිසම මං ඒව මාම මා විසින්ම කතං කරන ලද්දකයි මඤ්ඤන්තු දැනගනිත්වා සිතත්වා. ඒ කියන්නේ දැන් හිතමුකෝ අපි චෛත්‍යයක් හැදුවා, එහෙම නැත්නම් විහාරයක් හැදුවා, එහෙම නැත්නම් ආවාසය හැදුවා, පන්සලේ ගොඩ නැගුවා කියලා. එතකොට ඒකේනා හිතනවා මේ දේවල් මමම කළා කියලා මේ හැමෝම දැනගන්න ඕනේ කියලා. ඒ හින්දා එනේන එක්කෙනත් එක්ක කියවනවා, එනේන එක්කිනාට ගෙනහිල්ලා පෙන්නනවා, එයාට කියනවා මම මෙහෙම මේව කරේ කියලා. ඒගොල්ලෝ දැනගන්න ඕනේ කියලා හිතනවා කියනවා බාලයා.
බලන්නකො කොච්චර සියුම්ද? ඇත්තනේ වනේද? කිච්චා කිච්චේසු කිස්මිචි. කුදුමහත් කටයුතු වලදී කවර අවස්ථාවකදී හෝ මං ඒව මා අනුව අතිවසා අස්සු. අනිත් අය මා අනුවම පවතිවා හිතනවා කියනවා. ඉති යනුවෙන් බාලස්ස බාලයාගේ සංකප්පෝ අදහස වේ. ඒවං මෙසේ ඉච්ඡා කැමැත්තද මානෝච මානයද වඩ්ඩති වැඩේ. ඒ කියන්නේ මේ බාලයාගේ අනුවණයාගේ ලක්ෂණයක් ගැන කියන්නේ. එයා මෙන්න මෙහෙම හිතන්නේ. තමාට නැති ගරු බුහුමන් අන්‍යයන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම භික්ෂූන් අතුරෙහි පෙරමුණ ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ආවාසවල අධිපති බවත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමන්ට දායක පවුල් වලින් ඒ වගේම සදැහැතියන්ගෙන් වෙන පූජාත් ඒ කියන්නේ සිවුරු පිරිකර වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, අනිකුත් ඕනම දෙයක් කැමති වෙනවා. එතකොට මෙයා හිතනවා කියනවා මමම තමයි මේ හැමදේම කරේ කියලා අනිත් අය දැනගන්න ඕන කියලා. ඒ වගේම තමයි එයා හිතනවා අනිත් කාරණාව මම නැත්තම් මේවා ඔක්කොම ඉවරයි. අන්න එහෙම හිතනවා කියනවා. මම අනුවම මට ඕන විදිහට මේව පවතින්න ඕන කියලා. ඒක ඇත්තටම අනුවන අදහසක්නේ. ලෝකේ යා නැති වුණා කියලා ලෝකේ නැවතෙන්නේ නැහනේ. නේද? එයා නැති වුණා කියලා ලෝකේ නවතින්නේ නැහැ. ඉතින් ලෝකේ ගමන් කරනවා. සමහර විට අර වගේ නොවෙන්න පුළුවන්. සමහරට ඊට වඩා හොඳට වෙන්න පුළුවන්. නේද? කොහොම හරි ලෝකේ පවතිනවා. එතකොට මම නැත්තම් කොරයි කියලා එකක් තියෙනවා නම් ඒක අනුවන අදහසක් කියලා මෙතනදී කියනවා. එහෙම කෙනාගේ කැමැත්තත් මානයත් වැඩෙනවා කියනවා. දැන් මේ කෙලෙස් 1510ක් තියෙනවනේ පුතේ. ඒකෙන් එකක් තමයි මේ ඉච්ඡාව කියලා කියන්නේ. ඉච්ඡාව කියලා කියන්නේ කැමැත්ත. මාන කියලා කියන්නේ තව එකක්. මාන කියලා කියන්නේ මාන්නය. අන්න ඒ දෙක වැඩෙනවා කියනවා එහෙම හිතන බාලයාගේ. අසතං භාවනං අටුවාව අසන්තං සම්භාවනං ඉච්ඡති යනුවෙන් දක්වයි. තමා කෙරෙහි නැති තමාට ලැබීමට නොනිසි ගරු බුහුමන් කැමති වීම යනුවෙන් අරුත් දැක්විය හැකිය. එසේම අසතං යන පදයේ යෙදී ඇති තැන් අනුව ගතහොත් අසජ්ජනයාගේ ගරු බුහුමන් කැමති වෙයි යන අදහසද වාච්‍ය වේ. කතමඤ්ඤන්තු කතං ඉති මඤ්ඤන්තු කරන ලද්දේ යයි දැනගනිත්වා අතිවසා අස්සු වශයෙනි අනසක යටතේ පවතිත්වා. ඉහත සඳහන් 14 වෙනි ගාථාවෙන් අනුවන පුජ්‍යලයාගේ ඉච්ඡාවන්ද 15 වෙනි ගාථාවෙන් මානයද යන සංකල්පයන් සඳහන් වන හේයින් ගාථා දෙක එකම සම්බන්ධයකින් යුක්තය. ඊළඟට දීලා තියෙන්නේ පණ්ඩිත වර්ගයෙන් 12 වෙනි ගාථාව කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ථ දූරමං. 13 වෙනි ගාථාවක් තියෙනවා තත්‍රාභිරති මිච්ඡෙය්‍ය හිත්වා කාමේ අකිංචනෝ පරියෝදපෙය්‍ය අත්තානං චිත්තක්ලේශේහි පණ්ඩිතෝ. ඊළඟට 14 වෙනි ගාථාව යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදානපටි නිස්සග් අනුපාදාය යේ රතා කීනාසවා ජුතිමන්තෝ තේ ලෝකේ පරිනිබ්බුතා. බලමු අපි පද සම්බන්ධය. 13 වෙනි ගාථාවේ පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම කන්හං ධම්මං විප්පහාය සුක්ඛං භාවේත. ඊළඟට යත්ථ විවේකේ දූරමං తත්‍ර අභිරතින් ඉච්ඡෙය්‍ය කාමේ හිත්වා අකිංචනෝ පණ්ඩිතෝ චිත්තක්ලේශේහි අත්තානං පරියෝදපෙය්‍ය. යේසං චිත්තං සම්බෝධි අංගේසු සම්මා සුභාවිතං යේ අනුපාදාය ආදාන පටිනිස්සග්ගේ රතා තේ ජුතිමන්තෝ කේනාසවා ලෝකේ පරිනිබ්බුතා. ඒව එකින් එක අදහස් බලමු අපි. පණ්ඩිතෝ කියේ නුවණැත්තා පණ්ඩිතයා. ඕකා කියලා කියන්නේ ගිහි ගෙයින්. ගිහි ගෙයින් කියනකොට පාලි වචනේ තමයි ඕකා. අනෝකං කියලා කියන්නේ පැවිදි බිමට. ඕකා අනෝකං. ආගම්ම අවුත් නැත්තම් පැමිණ. කන්හං ධම්මං ඒ කියන්නේ අකුසල් ධර්ම, කළු ධර්ම, අයහපත් ධර්ම. විප්පහාය විශේෂයෙන් දුරුකොට. පහාය කියන්නේ
දුරුකොට විප්පහාය කියලා කියන්නේ විශේෂයෙන් දුරුකොට. සුක්ඛං අන්න කන්හං කියන එකේ විරුද්ධ පදේ තමයි සුක්ඛං. කන්හං ධම්මං කියවේ කළු ධර්ම අයහපත් ධර්ම. සුක්ඛං කියලා කියන්නේ සුදු ධර්ම. ඒ කියන්නේ හොඳ යහපත් ධර්ම යහපත් ක්‍රියා. භාවේත වඩන්නේය. අන්න නුවණැති කෙනා ගිහිගෙයින් නික්මිලා පැවිදි බිමට ඇවිල්ලා අයහපත් ධර්ම විශේෂයෙන් දුරු කරලා යහපත් ධර්ම දියුණු කරනවා වඩනවා කියන එක තමයි ඒ ගාථාවෙන් කියන්නේ. ඊළඟට 13 වෙනි ගාථාවේ අදහස යත්ත යම් තැනක විවේකේහි අබිරතින් తත්‍ර දූරමං ඇලීම දුෂ්කරද විවේකේහි ඇලීම දුෂ්කරද తත්‍ර ඒ ස්ථානය ඉච්ඡේය කැමති වන්නේය. අන්න එතකොට සාමාන්‍යයෙන් කාමයන්ගෙන් බැහැර වෙලා ඉන්න හැමෝටම පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ විවේක ස්ථානවල ඉන්න හුදෙකලාව ඉන්න හැමෝටම බෑ. හැබැයි අර ගිහිගෙයින් නික්මිලා ආපු කෙනා ඒකට කැමති වෙනවා කියනවා. කාමයේ හිත්වා කාමයන් බැහැර කොට අකිංචනෝ කියලා කියන්නේ පලිබෝධයක් නොමැති වූ පණ්ඩිතෝ නුවණැත්තා. ඒ කියන්නේ පලිබෝධ කියලා කියන පුතේ අඹදරුවෝ යාන වාහන ගෙවල් දොරවල් ඒ දේවල් නැති හින්දා ඒවා පලිබෝධ. ඒවා නැති හින්දා අකිංචනෝ පලිබෝධ නැති පණ්ඩිතෝ නුවණැත්තා චිත්තක්ලේශේහි සිත කෙලෙස් වලින් අත්තානං පරියෝදපෙය්‍ය. සිත කෙලෙස් වලින් තමයි කිලිටි කරන්නේ. ඒ නිසා තමාව අකුසලයන්ගෙන් පිරිසිදු කරගන්නේය කියන එක තමයි කියන්නේ. පරියෝදපෙය්‍ය කියන්නේ පිරිසිදු කරගන්නේය. අත්තානං කියලා කියන්නේ තමා. ඊළඟට තියෙනවා යේසං චිත්තං යමෙකුගේ සිත නුවණැතියෙකුගේ සිත සම්බෝධි අංගේසු සම්බෝධියට යොමු කරන අංගයන්හි සම්මා මනවින් ස්වභාවිතං වඩන ලද්දේද පුරුදු කරන ලද්දේද යේ යම් කෙනෙක් අනුපාදාය උපාදාන නැතිව ඒ කියන්නේ දැඩිව අල්ලා ගැනීමක් නැතිව ආදාන පටිනිස්සග්ගේ රතා ආදාන පටිනිස්සග්ගේ කියලා කියන්නේ නිවනෙහි රතා කියන්නේ ඇලුනාහුද තේ ඒ යුතිමන්තෝ කීනාසවා දීප්තිමත් වූ රහතන් වහන්සේලා ලෝකේහි පරිනිබ්බුතා පිරිනිවියාහු ඇති. ඒ කියන්නේ රහතන් වහන්සේලා නිවනට අවශ්‍ය කරන අංගයන් සම්පූර්ණ කරලා නිවනෙහි ඇලිලා කටයුතු කරනවා. උන්වහන්සේලා ලෝකේ පිරිනිවියාහු වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට මේ ගාථාවල අදහස බලමු. 12 වෙනි ගාථාවේ නුවණැත්තා ගිහිගෙන් අනගාරිය සංඛ්‍යාත පැවිදි බිමට පත්ව අකුසල් දහම් වෙසසින් බැහැර කොට කුසල් දහම් වඩන්නේය. ඊළඟට 13 වෙනි ගාථාවේ අදහස යම් විවේකයේකි ඇලීම දුෂ්කරද ඒ විවේකයෙහි ඇලීම කැමති වන්නේය. කාමයන් බැහැර කොට කිසිදු පලිබෝධයක් නොමැති වූ නුවණැත්තා සිත කිලිටි කරන අකුසලයන්ගෙන් තමා පිරිසිදු කරගන්නේය. ඊළඟට 14 වෙනි ගාථාව යම් බඳු නුවණැතියන්ගේ සිත සම්බෝධියට යොමු කරන අංගයන්හි මනාකොට පුරුදු කරන ලද්දේද යම් කෙනෙක් දැඩි අල්වා ගැනීම රහිතව නිමනෙහි ඇලුනාහුද ඒ දීප්තිමත් වූ කෙලෙස් දුරු කළා වූ රහත් වූ ලෝකෙහි පිරිනිවියාහු වෙති. ඊළඟට පද විස්තර තියෙනවා කන්හන් ධම්මං කළු දහම් යනුවෙන් මෙහි යෙදී ඇත්තේ අකුසල ධර්මයෝය. එහි විරුද්ධාර්ථය වන කුසල ධර්ම සඳහා සුක්ක සුදු යන පදේ යෙදී තිබේ. ඕක ගෘහය ගිහිගෙයි විසීම අනෝක අන්දන ඕක ගිහිගෙයින් වෙන් ඉවත් වීම පැවිද්ද. විවේක සිත කෙලෙස් වලින් විවිධ පලිබෝධයන්ගෙන් ඉවත් කර ගැනීම විවේක නමි. අකිංචනෝ මිල මුදල් කෙත්වතු ආදී කිසිදු පලිබෝධයක් නැති ඒවා අපේක්ෂා නොකරන පුජ්‍යලයාය. සම්බෝධි අංගේසු බෝධිය ප්‍රඥාව සඳහා අවශ්‍ය ධර්මයන් විශේෂෙහි බෝධි අංග බොජ්ජංග 7ක් වේ. එනම් සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා යන 7යි. බෝධිය කරා යොමු කරන බෝධිපාක්ෂික ධර්ම නාමයෙන් හැඳින්වෙන සත්තිසක ලේඛනයක්ද ඇත. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. බොජ්ජංග එහිද අන්තර්ගත වේ. ආදාන පටිනිස්සග්ගේ ආදාන පටිනිස්සග්ග ආදාන යනු ගැනීමයි තමා අයත් කර ගැනීමයි. පටිනිස්සග්ග යනු ඉවත් කිරීම දුරු කිරීම යන අරුත්හි යෙදෙන්නකි. සමස්ත වූ පද දෙකින් සියලු අල්වා ගැනීම
උපාදානයන් දුරු කිරීමෙහි නියලී පුද්ගලයෝ වාච්‍ය වෙති. එතකොට මේක සමාස පදයක්. එතකොට සමාස පදයේ අර්ථය තමයි ඒ කීවේ පරිනිබ්බුතා. තණ්හා ඇතුළු කෙලෙස් ගිනි නිවා දැමූ හේයින් බුදු පසේ බුදු මහරහත්තු නෙවුනාහු නම් වෙති. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. පිරිනිවියා වූ බුදුන් වහන්සේ පිරිනිවීම පිණිස දහම් දෙසති යයි සඳහන් කෙරෙන පිරිනිවීම සකල විද ආශ්‍රව ධර්මයන් ඡය කිරීමයි. පරිනිබ්බාන යන පදය තවදුරටත් විස්තර කිරීමේදී ස උපාදිශේෂ අනුපාදිශේෂයයි කොටස් දෙකකට වෙන් කෙරේ. සෝපාදිශේෂ අනුපාදිශේෂ කියලා නිර්වාණ ධාතු දෙකක් තියෙනවානේ. ඒකයි. සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම සෝපාදිශේෂ පරිනිබ්බාන නමි. උපාදි යන්න පංචස්කන්ධය සඳහා යෙදී ඇත. ප්‍රතිසන්දිය සමග ඇති වූ ස්කන්ධ පරම්පරාව ශේෂ වී ඇති බව එයින් කියවේ. අනුපාදිශේෂ පරිනිබ්බාන නම් එකී ස්කන්ධ පරම්පරාවද නැවත හට නොගන්නා අයුරින් නිරුද්ධ වීමයි. බුදු පසේ බුදු අරහත් උතුමන්ගේ මරණය අනුපාදිශේෂ පරිනිබ්බාන ගණයට අයත්ය. පුතේ ඒ කියන්නේ සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ කියලා පිරිනිවීම් දෙකක් තියෙනවා. සෝපාදිශේෂ කියලා කියන්නේ පුද්ගලයා ඉන්නවා, හැබැයි ඒ පුද්ගලයාගේ කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙලා. පරිනිර්වාණය කියලා කියන්නේ නැවත උපදින්නේ නැහැ කියන එකනේ. එතකොට එයාගේ ආයේ නැවත කෙලෙස් උපදින්නේ නැහැ. අන්න එයාට කියනවා සෝපාදිශේෂ පිරිනිවීමෙන් පිරිනිවිලා ඉන්නේ කියලා. ඊළඟට ඒකේනා නැවත රූපකන්ධය සම්පූර්ණයෙන්ම නැතිවීම අනුපාදිශේෂ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේලා දෙවතාවක් පිරිනිවෙනවා. එකක් තමයි කෙලෙස් පිරිනිවීම සෝපාදිශේෂ, ඊළඟට ස්කන්ධ ධාතු පිරිනිවීම අනුපාදිශේෂ. එතකොට දෙවතාවක් පිරිනිවෙනවා. ඔව් පුතේ, මේ තමයි දහම් පාසල් අවසාන ශ්‍රේණියට අදාළ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන පොතේ 3 වෙනි කොටසෙන් කරනු ලබන පළවෙනි පරිච්ඡේදය. මේ පරිච්ඡේදය ටිකක් දිගයි. ධම්මපදයේ ගාථාවන් සහ ඒ වගේ අර්ථත් ධර්මාර්ථ විස්තරත් තියෙන්නේ. ඉතින් මේ පාඩම නැවත නැවත බලන්න, නැවත නැවත මේ පාඩම කෙරෙහි අවධානය යොමු කරන්න, මේ ගාථාවන් පාඩම් කරගන්න, විචාර ලිවීමට අවශ්‍ය කරන උද්දෘත පාඩම් කරගන්න. දැන් නැවත දෙවනි පරිච්ඡේදයෙන් අපි මුණ ගැහෙමු. අපගේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබගේ අදහස් පහලින් comment section එකේ comment කරන්නත් අමතක කරන්න එපා. හැම දිනාටම තෙරුවන් සරණයි.